Good morning guys. So දැන් අපි මේ සූට්ස් වල දෙවෙනි දවසේ දැන් අපි යන්නේ Sun Moritz වලට. අර රතු කෝච්චිය මේව කරන්න දැන් මේ දෙය යන ගමන් අපි නතර වුණා කොෆි එකක් බොන්න මේ මෙතන තියෙනවා බාර් එකක්. ඉතින් ඔක්කොම මොකක්ද කියන්නම දුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එක දෙනා ඉන්න ඔක්කොම හැමදේම ඉස්සරහට හැමදේම ඉතින් පැනින් ඉතිරලා හැමදේම මුදින් කරගන්න මේක අපි වීඩියෝ එක ස්විච් ආපු වීඩියෝ එක අපි කෑලි දෙකකට දාන්නේ දෙවෙනි එක මෙතන ඉඳන් තාම ඒව කරන්නේ මේ එහෙනම් අපිත් එක සෙට් වෙලා ඉන්න පීස් ඕකේ ඉතින් මේක තමයි අපි ආපු බාර් එක බලමු මෙතනට ගිහින් මෙතන කට්ටිය ඉන්නවා කලින් ගියා අපේ කට්ටිය बाहर मध्य नदी है ना जैन वर्ग ඩෙස්ටිනේෂන් එකට දැන් ඉන්නේ අපි ස්විස් බෝඩරේ පහු කරලා දැන් ඇතුළට වෙන්න ඉන්නේ ටික තිරාන් ඉඳන් සන් මොරිට්ස් වලට අපි ආවා නෑ සන් මොරිස් යන්නේ යන්නේ මං ඉන්නේ යන ගමන් යන්නේ ඉන්නේ කට්ටිය පොඩ්ඩක් නැවතුව මෙතන ලස්සන හින්දා ලස්සන ප්ලේස් එකක් හම්බුණා අපිට ලස්සන ලොකේෂන් එක වට්ටම ලස්සනයි දරා ගන්න පුළුවන් සිදුරක් තියෙන අද සනී ඩේ එකක් ඉඳන් මාරම ලස්සනයි මේ බලමු අපි ඉස්සරහට ගිහින් තව ලස්සන ලොකේෂන්ස් ටිකට අපි යන්න ඉන්නවා බලමු මේ මාරම ලස්සන view එකක් තියෙන්නේ මම පෙන්නන්නම් ඉස්සරහ තියෙන ලස්සනම ලස්සන කුඹ කඳු ටික මේ පෙන්නන්නම් ඔයාලට Sun Moritz station එකේ පියන්නේ බෙර්ලින් එක්ස්ප්‍රස් එක ගන්න බෙර්ලින් එක්ස්ප්‍රස් කියන රතු කෝච්චිය කියන්නේ ඒක මේ බලමු දැන් අපි ඒක අරගෙන අපි තිරානෝ වලට යන්න ඕනේ පැය දෙකමාරක් තියෙනවා ට්‍රේන් කියන්නේ මේ පැත්තට හරවලා මේ මේක තමයි ඈතින් පේන රතු පාට එක අපි ඉන්න දැන් ප්ලැට්ෆෝම් දෙකේ ඒකේ තියෙන ප්ලැට්ෆෝම් නම්බර් 6 වල පට්ටම ඒකේ මේ ළඟ එක සීතලයි මේක පොඩක් පැහැදිලි කරන්න ඕනේ නේද? ඒ කියන්නේ සන් මොරිට්ස් ඉඳන් ට්‍රේන් වර්ග දෙකක් තියෙනවා. එකක් බෙර්ලින් එක්ස්ප්‍රස් අනිත් එක නෝමල්.
ඉතින් ඒ ට්‍රොෆි ගත්ත ටිකට් ටිකට් බැරි එකෙන් නේද? බෙරන් එක්ස්ප්‍රෙස් එකේ ඒකේ පැනෝරාමා එක ලස්සන දෙරින් ඇතුළට ගියාම අපි පෙන්නන්නම් ට්‍රේන් එකේ ග්ලාස් ලොකුවට තියෙනවා නිකන් උඩ වහලෙත් එක්කම වගේනේ. හැබැයි නෝමල් එකේ එහෙම නැහැ. හැබැයි නෝමල් රූට් එකෙන් තමයි යන්නේ. අපි බලමු මේ මම ඇතුළට නැගලා ගන්නම් පෙන්නන්න ෂොට් ටික. මෙතනින් අපේ ටිකට් ඔක්කොම ටික පෙන්නලා Okay. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. බයි බයි සන්මයිත්. ඕකේ දැන් මේ පෙන්නන්න මෙතන මේ සන් මොරිස් වල තියෙන ලොකු ලේක් එකක්. මේ තියෙන්නේ ලේක් එක. ලේක් එක ගල් වෙලා. මේ ලේක් එකේ කට්ටිය ඇවිදිනවත් පේනවාද මේ තියෙන්නේ ලේක් එක. මේ තියෙන ලේක් එක මෙතන තියෙන මේ පට්ටම ලස්සනයි ඉතින්. පෙන්නන්නම් දැන් අපි යනවා ට්‍රේන් එක ගාවට. බර්නිල් එක්ස්ප්‍රස් කියන එක මේ තියෙන්නේ. ඉතින් යන්නේ තිරාන වලට. මේක තමයි අපි යන ට්‍රේන් එක. මේ තියෙන පැනෝරමික් view සම්පූර්ණම උඩ වහලට යනකම් ග්ලාස් එක තියෙන්නේ. මේ පැත්තේ රේල් පාරවල් වල පවා හිම වැටලා තියෙනවා. ගිල පට්ටම සීතලක් තියෙන්නේ. අනේ ට්‍රේන් එකක් එනවා. අපි බලමු දැන් මෙහෙම සෙල්සියස් ගාන වෙනවද? සෙල්සියස් 3යි. ඉස් ඇවිල්ලා. රින 3යි රින 3යි. සන් මොරිට්ස් වල මේ ඉස්සරහින් ට්‍රේන් එකක් එනවා තව එකක් ඒ කියන්නේ මෙහෙට එන එකක් ඒ නැත්නම් සන්මොරිට්ස් නේ තිරාන ඉඳන් සන් සන්මොරිට්ස් එන එක. මොරිට්ස් වලට එන එකක් මේක මොමින් Ya. පියන් ඇතුළට දැන්. පිට එක්කම සීට් නම්බර්ස් වලට තමයි තියෙන්නේ. මේ අපිට ලගේජස් දාන්න ලගේජස් අරගෙන ලගේජස් දාන්න ඕකේ අපි දැන් ට්‍රේන් ගින්නේ. Hello. පචිතිනෝ අයිබෝන්. මේ අම්මා ඉන්නවා. අපි 4 දෙනා ඉන්නේ මේකේ. එතන සීට් 4. අතන ඉන්න අපේ අනිත් කට්ටිය. අපේට වෙනකන් ඔගේ ග්ලාස් එක තියෙන්නේ. කිව්වේ අනිත් නැත්තම් නෝමල් ට්‍රේන් එකේ මේ ඒ වගේ සින්දේ නැත්තම් මෙතෙන්ට මාරු කරමු. මෙතන තියෙන්නේ මේක තියෙන නෝමල් ට්‍රේන් එක. ට්‍රේන් එක මේකේ වින්ඩෝස් පොඩි. බලමු අපි යද්දි ඉස්සරහට දෙන්න. මේ දෙන්න මෙතන යනවා. බර්ලින බස් එක. බර්ලින බස් එක නේ. එතනින් බස් එක හරියට. බර්ලින බස් එක කිලිම නම් ලුගාන කියලා. මෙතන මේ තියෙනවා අපිට පොතක් තියලා ඒකේ තියෙනවා මෙතන මේ view points ටික. මම හිතන විදිහට මේ ස්ටේෂන්ස් ටික දාලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේකේ සන් මොරිට්ස්. ඊට පස්සේ අපිට මේ ටික හම්බ වෙනවා ඔක්කොම මේ ස්ටේෂන් ටික. මේ ටික හම්බ වෙන්නේ නැහැ. මේ ටික මොකද මේ උඩම හරිය මේ තියෙන්නේ. අපිට මේ 6 7 8 9 10 11 12 කියන ටික තමයි අපිට සෙට් වෙන්නේ view point එක වගේ තියෙන ලස්සන ස්ටේෂන්ස්. මම මේ හැම එකක්ම දාන්නම්. මේ තිරානෝ තමයි ඉතාලි ස්ටේෂන් එක. මේ ඔක්කොම ටික මේ ස්විස් මේ ටික. මේක තමයි ඉතාලි වලට අහුවෙන්නේ. මේ තිරානෝ කියන්නේ අපේ ඉතාලි ස්විස් බෝඩර් එක. ඒකෙන් තමයි රටවල් දෙක මේව වෙන්නේ. බලමු ඉස්සරහට මම හැම එකේම වීඩියෝස් ටිකක් දෙන්නම්. ඕකේ මේ අපිට මෙහෙම ට්‍රේන් එකේ යද්දි මේ මෙතන තියෙන මැප් එක අපිට යන්නේ ඒක බලාගෙන යන්න.
අපි දැන් ඉන්නේ මෙතන හරියට. මේ තියෙන සන් මොරිස් වල. එතකොට අපි මේ ටික තමයි මෙහෙම තිරාන වලට එන්න ඕනේ. ඒ ටික මේ මෙතන සන් මොරිස් වල ඉඳන් තිරාන වලට එන්න අපි යනවා පැය 2කමාරක් විතර. මේ නැත්තම් මෙතනිනුත් අපි මේ සන් මොරිස් වලින් පටන් ගන්න මේ ට්‍රේන් එක. නැත්තම් රව ට්‍රේන් එකක් තියෙනවා මෙතන ඉඳන් මෙන්න එකක්. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒකට නම් පැය 7ක් 8ක්වත් යන වෙදී. මොකද අපි යන මේ ටිකටම යනවා පැය 2කමාරක්. මේ බලමු ඉස්සරහට. නම් පටන් ගත්තා දැන් සන් මොරිට්ස් ඉඳන් තිරානෝ වලට යන්න බෙරේ නෙක්ස්ට් එක හරියටම 3:00 පිටත් හරියටම 3:00 විදියට පිටක් තුනා අවනේ වට ඔව් බලන්න ආවත් කිය තනිකරම හිම තියෙන්නේ. තාම අපි ඉන්නේ සන් මොරිස් වල මේ ටීපිටින් යන හැම වීව් එකම ලස්සනයි. පුළුවන් නම් ඔක්කොම ටික වීඩියෝ කරන් යන්න. මම කොච්චර මිදිනවද කියනවනම් මේ කියනවා ඉතින් මේ කටු වගේ මේ තනකොළ වගේ විදියට තමයි මිදිලා තියෙන්නේ මේ. මේකනේ ඒ වගේ විදියට මේ මිදිලා තියෙන්නේ. ඒක හරි ලස්සනයි. ඉතින් කොහෙ බැලුවත් සුදු පාටට තියෙන්නේ. ඉතින් තෝර්තා නෑ මේ ඇලර්ජික් මාරම ලස්සන වීවයක් තියෙන්නේ. දැන් අපි පින්දපු ස්ටේෂන් එකේ ඉඳන් ආව පළවෙනි ස්ටේෂන් එකේ නවත්තලා දැන් යන ගමන් තියෙන්නේ. බලමු ඊළඟ ස්ටේෂන් එක කොයි වගේ වේද කියලා. ඉතින් දැන් මේ තියෙන්නේ ෆ්ලයිට් එක වගේ අපිට දෙනවා මේ ෆ්ලයිට් වල වගේ මේ මෙනු එකක්. ඔලසෙරා ඕක බලලා ඕඩර් දෙන්න. ඒකේ සාමාන්‍ය ස්නැක් මෙනු එකක් තියෙන්නේ. වෙල්කම් කික් කරගෙන චීස් වර්ග ඔලිව් මෙන්න මතන්න මෙහෙ වනේ ස්නැක්ස් අනම් මනම් පැණි රස වයින් වර්ග තියෙනවා. කෝල් ඩ්‍රින්ක්ස් ඔක්කොම වයින් මේ මම හිතන්නේ විස්කි ලිකර් වර්ග තියෙනවා මෙහෙ තියෙනවා. කොෆී වර්ග චොක්ලට් ඒ වගේ දේවල් තියෙනවා. පව එක අයිටම්ස් තියෙනවා අපිට ස්වර්ණස් වගේ සන්ග්ලාසස් ටොපි. ඒතකොට මේ පිහි එහෙම කොට ප්‍රසිද්ධයි. ටී තියෙනවා. ඒවා තියෙනවා. තීනේ වෙන පෙට්ටිය කිව්ව දෙකයි තොප්පිය වෙනවා මේ ස්විස් ෆ්‍රැන්ක් 22ක්. එතකොට කේ පිටින් එක ස්ටේෂන් එක නවත්තුවා ඉන්නේ පිටින් එන්නේ මුර්ගා මුර්ගල් කියලා පැත්තක කොම රේල් පාරවල් අයිස් වලින් මේ වෙලා තියෙනවා. To the euro. That's the big problem. That's මේ තියෙන්නේ වැවක් මේ ලොකු වැවක් තියෙන එකත් මේ ගල් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම පේන ඇති මේ ඉදිලා තියෙනවා. කොමිදිලා තියෙන සාමාන්‍යයෙන් හිටන් ඇතුලේ බහලා යන්න පුළුවන් වෙන ගානටම. හරි හරි. බයි. Paprika chips. විතරයි ඕඩර් කරන්න පුළුවන්. ඒකත් යුරෝ කැෆේ එකක් තියෙන සම්පූර්ණම වැවක් තියෙන සම්පූර්ණම මේක මිදිලා තියෙන. දෙදා කිසි ගහයි කියලා ගහලා ඉම වලින් කඩේ ඇඳලා
කලවල මේ පේන ඇති ඔස්පීසියෝ බර්ලින කියන ස්ටේෂන් එක තමයි මේ සුවිස්සල තියෙන උසම ස්ටේෂන් එක. අපි ඉන්නේ ඒකේ දැන් හැමදාම හිම විතරයි තියෙන තැන කරන අතනක් පොඩි තියල්ලක් වගේ එකක් තමයි ගල් වෙලා ග්ලැසියර් වෙලා තියෙන්නේ. ඕකේ එහෙනම් අපි පොඩි වෙලාවකට වැස්සා මේ ස්ටේෂන් එකෙන්. මෙතනට කියන්නේ ඕස්පීසියෝ බෙර්නිනා කියලා. මෙතන විනාඩි 15ක් නවත්තලා තියෙනවා ට්‍රේන් එක. ඉතින් අපි ට්‍රේන් එක රතු කෝච්චිය මෙතන තමයි උසම තැන. අපි බැස්ස මේ මෙතනින් බහින්න පුළුවන් අපිට පැය කාලක් විතර පොඩි ටයිම් එකක් දෙනවා මේ උසම ස්ටේෂන් එකේ ඉන්නේ ඔස්පීසියා බෙර්නිනා කියලා. බෙර්නිනා කියලා මේ බලමු අපි ට්‍රේන් එක පෙන්නන් යන්නම් මම ඔයාලට එන්න අතගල් එක මෙතන තියෙන පොඩි බාර් එක කට්ටිය අපේ එන්න යන්නේ අපි මෙතන තවත් කියන්න ඕනේ මේ කේබල් කාස් යන තැනක් මේ කේබල් කාර් මේ යන්නේ කේබල් කාර්යය මෙතන යනවා කන්දේ පැත්ත උඩටම යනවා මෙහෙටම ස්නෝමෑන් කෙනෙක් ඉන්නවා. ස්නෝමෑන් කෙනෙක් වගේ එකක් අයිස්ලින් හදලා දෙනවා මෙතන මේ දෙකක් හරිස් පදිනක් තියෙනවා ඒ කේබල් කාර් එක එන්න ලොකුයි. කේබල් කාර් එකක් යනවා මේ ඒකේ යනවා අයිස් පදිනා ඒකේ තමයි කන්ද උඩටම යනවා මෙතනින් කොහම මේ හරියට ඔය යනකම් යනවා ඊට පස්සේ ඒ ට්‍රැක් එක දිගේ කට්ටිය පල්ලෙහාට ස්කිප් කරනවා මේ මෙතෙන්ට යනකම් ආයේ Deutsch kleiner B und der kleinen Scheibe den schwarzen See. Danach folgt die Staumauer des Lago Blanco, des weißen Sees. Dieser Stau ist verdankt seiner grünlich-weiße Farbe dem abfließenden Gletscherwasser. Die Abflüsse von Lake Meecham und Lake Nile Okay guys, අපි දැන් පට්ටම view එකට මම දැන් මෙතන තමයි මේ මෙතන තියෙන ලස්සනම view එක. අපි යමු බලන්න. කොහමද මෙතන උස? මම හිතන්නේ 2000 feet වගේ තියෙනවා. අර තියෙන තනිකරම දියැලක්. අපිට මේ යන ගමන් බෙදුව මේ කට්ටිය මේකේ චොක්ලට් තියනවා කියලා කිව්වේ මේ ට්‍රේන් එකේ පෙට්ටි විදියට හදලා තියෙන්නේ. මේකේ තියෙනවා තේ වර්ගයක්. අපි බලමු එකක් කරලා මේ වෙනනම් දැන් එකක් අරිනවා බලමු. තියෙනවා මේ වගේ පොඩි පොඩි චොක්ලට් දාලා Swiss chocolates. අනිත් ඒවා හොඳටම කරුවලලා තියෙන එළියේ. යට තියෙන ටවුන් එක.
5 වෙලාව ඒත් දැන් හොඳටම කරුවලලා තියෙන්නේ යට ලොකු පැයක් තියෙනවා යන්න. සිටි එකක් තියෙන්නේ තව පැයක් තියෙනවා යන්න අපි ගිහින් බලමු ඕකේ දැන් මේ අදට අපි මෙතනින් ඉවර ගන්න හිතුවා මොකද මේ එළිය දැන් මේ පට්ටම කරුවලද පේන්නේ නැහැ මෙලෝ දැන් මේ 5:49 වෙලාව ඒ වුණාට මේ 5:49 වෙලාව ඒ වුණාට මේ මාර කරුවලක් තියෙන එළිය ඒ වගේම සීතලත් ඇති දැන් පැය දෙකමාරක් විතර තිස්සේ ආවා නිම්දත් ගියා වහන්සි. එළිය සීතල කොහමද දන්නේ? මේ සිග්නලුත් අපිට නැහැ ලයින් නැහැ මෙතන. නෝ සර්විස් වෙලා තියෙන්නේ මේ අපි දැන් බහින්නේ තිරානෝ. දැන් තිරාන වලට ආවා බලමු මෙලගිරි මම දාන්න වීඩියෝ එක දැන් එඩිට් කරන්නයි යනම් මම කතා කරලා තියෙන වීඩියෝ දෙකක් මේ දෙක දවස් දෙකකට දාන්න කියලා බැලුවේ ඉන්නේ part 1 part 2 වගේ දාලා. එහෙනම් තව සුපිරි බ්ලොග් එකක් සෙට් කරන්න මෙලගිරි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ලයික් කරලා අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න. නම් තවත් බ්ලොග් එකක් සෙට් කරන්න අපේ පරිස්සමින් ඉන්න This is what we started. We always